මේක තමයි අද මගේ සෙටප් එක. කැමරා එකයි ෆෝන් එක මවුන්ට් කරලා තියෙනවා. ඉතින් මේ දේ මම ගොඩක් කාලයක් තිස්සේ කරන්න හිටපු දෙයක්. මට හරි සතුටුයි මම මේක අද කරපු එක ගැන. Hi guys, මම රනුල. මේක තමයි මගේ පළවෙනි vlog එක. මම අද කරන්නේ ඉන්නේ බීච් එකට ගිහින් ඉන්ටරෙස්ටිං ෆොටෝස් ටිකක් ගන්න එක. ඉතින් ඒකට මම මගේ සයිකල් ට්‍රැකින් එක ඔන් කරලා බයිසිකල් එක පදින්න පටන් ගන්නවා. මම හරි ආසයි ෂැඩෝ එක මේ විදිහට වැටලා තියෙද්දි බයිසිකල් එක පදින්න. මේ වගේ පාරවල වල යනකොට චූටි කාලේ බයිසිකල් එක පැදපු ෆීලිං එක මතක් වෙනවා. අවුරුදු 8 9 වගේ. ඉතින් මම මේ ෆීලිං එකට හරි ආසයි. ඒක ඇවිල්ලා නොස්ටැල්ජික් ෆීලිං එකක් වෙන්න ඕනේ. බයිසිකල් එකක් පදිනකොට තියෙන ලොකුම බාධකයක් තමයි මේ වගේ බල්ලොර යනක් පහු කරන එක. ඉතින් අපි බලමු කොහොමද මම මේක කරන්න කියලා. Mission completed. මෙතන පාර කැඩලා තියෙන විදිහට නම් මට ෂුවර් නෑ ඉස්සරහට යන්න පුළුවන්ද කියලා බීච් එකට. හැබැයි අපි try එකක් දීලා බලමු. මොකද අර බයික් එකක් ගියානේ. පහුගිය දවස් ටිකේ ගම් වතුරත් එක්ක කොයි විදිහට බීච් එක වෙනස් වෙලාද කියන්න දන්නේ නෑ. හැබැයි අපි ගිහිල්ලා බලමු අපිට මොන වගේ ෆොටෝස් ටිකක්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේක තමයි මගේ ට්‍රැකින් එක. මම කිලෝමීටර්ස් 12ක් පැදලා තිනවා පැය විනාඩි 10ක කාලයක් එක්ක. ඉතින් ටිකක් ටයර්ඩ් ජර්නි එකක්. හැබැයි මම මගේ පළවෙනි vlog එකට මේ ආපු දුර ගැන මම සතුටුයි. අද එච්චරම ලොකු ඇක්ටිවිටීස් ටිකක් දකින්න නැහැ. අපි බලමු ෆොටෝස් ටිකක් ගන්න එහෙනම්. try කරන්නේ මෙන්න මෙයාව මේ මැද්දෙන් ගන්න. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මම මෙතන කැප්චර් කරන්න පුළුවන් දේවල් ටික මම අරගෙන ඉවරයි. අපි තව තැනකට ගිහිල්ලා බලමු මොනවද ගන්න පුළුවන් කියලා. අපිට පුළුවන් මෙන්න මේ දෙක පාවිච්චි කරලා නිකන් මැද ෆ්‍රේම් එකක් හදාගන්න. නයිස්. මගේ වෙලාව හොඳයි. කාකෙක් ආව මෙතනට ඒක ගමු. ඊට පස්සේ කොක්කුරලක් යනවා. අන්න අර බෝට් එක අපි බලමු try එකක් දෙමු ගන්න. මේක තමයි අද මගේ සෙටප් එක. කැමරා එකයි ෆෝන් එක මවුන්ට් කරලා තියෙනවා. ඉතින් මේ දේ මම ගොඩක් කාලයක් තිස්සේ කරන්න හිටපු දෙයක්. මට හරි සතුටුයි මම මේක අද කරපු එක ගැන. අපි දැන් ගෙදර ගිහින් බලමු කොහොමද එඩිට්ස් ටික එන්නේ කියලා. මම යන්න පිටත් වුණා. GoPro එකේ නම් බැටරි එක බැස්සා එක පැයක් විතර තමයි charge එක තියෙන්නේ. මේ වගේ ගොඩක් මහන්සිලා කරන දෙයක් කරලා යනකොට මේ විදිහට ආව මූල්ට වැඩිති පුදුම සතුටක් තියෙන ඇත්තටම. හරි වේදනයි මට. මීටර් 400ක් වගේ ගියාට පස්සේ තමයි ට්‍රැකින් ඔන් කරන්න මතක් වුණේ සයිකල් ට්‍රැකින් එක. ඒක දැන් දාලා තියෙන අපි බලමු ගෙදර යනකොට කොච්චර වෙලාවක් යයිද කියලා. එතන ටයිටැනික් නැව තමයි ගියේ. මම එන ගමන් දැක්ක පරණ කාර් එකක්. ඒක Nissan Cedric මට හිතෙන්නේ. අපි ගිහින් බලමු ඒක මේ ඒකේ ෆොටෝ එකක් ගන්න ලස්සන. මෙන්න මෙතන තමයි කාර් එක තියෙන්නේ. මෙන්න මේක. ඒක ෆොටෝ එකක් ගන්න. ඒක ලස්සනයි. මේක ඇවිල්ලා Toyota Crown එකක්. Cedric එකක් නෙමෙයි. මම හිතුවේ Cedric එකක් වගේ ඈතට. Toyota Crown එකක් පරණ. අපි මේකේ ලස්සන ෆොටෝස් ටිකක් ගමු. කැමරා එක සෙටප් කරගෙන අපි යමු. මම මේකට පාවිච්චි කරන්න යන්නේ 50mm එක. මම ෆෝන් එක දැනට තියන්නම්. මේක සෙටප් කරගෙන මම ආයෙ එන්න. එහෙමද? මම කැමරා එක සෙටප් කරගත්තා. අපි ෆොටෝස් ටික ගමු. හරි ගයිස්. අපි ෆොටෝස් ටික ගත්තා. අපි දැන් පැක් කරගෙන ආයෙත් යමු. ඉතින් මගේ බ්ලොග් එකේ එඩිට් එකට උවමනා කරන ෆුටේජස් ටිකයි කැමරා එකෙන් ගත්ත ෆොටෝස් ටිකයි මම කම්පියුටර් එකට දාගෙන තියෙන්නේ. මගේ අදහස තිබුණේ මේ වීඩියෝ එකේ එන්ඩ් එකේදීම පෙන්වන්න ෆොටෝස් ටික එඩිට් කරන්න කොහොමද, ෆොටෝස් ටික සිලෙක්ට් කරගන්න කොහොමද, අපිට මොන වගේ ෆොටෝස්ද පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් ටික මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ කතා කරන්න. හැබැයි මම ඒ ටිකත් මේකටම එන්ඩ් එකේදී එකතු කරොත් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම Lightroom use කරලා ෆොටෝස් ටික එඩිට් කරන එක සෙකන්ඩ් පාර්ට් එක විදියට ගේන ඩිසයිඩ් කරා. ඉතින් vlog එකක් කරන එක මම ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් කරන්න හිටපු දෙයක්. ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ආසයිව දැනගන්න. ඉතින් vlog එකේ part 2 එකෙන් ඉක්මනින් හම්බෙමු. Goodbye.